පක්කුල මහා සෑය නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ දරන ආයුෂ 160ක් ආයු වෙළඳු කිසිම රෝගාගදයක් නැතුව සම්බුද්ධ බුද්ධ ශාසනය තුල අල්පාබාධ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබූ බක්කුල මහා රහතන් වහන්සේ සඳහා අඩි 130කින් යුක්තව ඉදි කරන ලද මෙම බක්කුල සෑය බොහෝ කැටයම් හා නිර්මාණ සහිතව ඉදි කළ ඇති බෝධීන් වහන්සේ නමක් වැඩ සිටින ගර්භයකින් යුක්ත මෙම සෑය උත්තම ධාතුන් වහන්සේලා තැන්පත් කර සම්බුද්ධ ශාසනයට පූජා කළ මෙම මහා සෑය ඔබත් දකින්න ඇවිත් වන්දනා කරන්න. මම දැන් බක්කුල සෑයලට දැක බලා ගන්න මේ පිවිසෙන් එන්න ඔබත් අප සමග බක්කුල මහා සෑයේ අසිරිය විඳ ගන්න. ඉතාමත් අලංකාරව මනාව ඉදි කරන ලද ලස්සන ස්ථානයක් බව පැහැදිලිව පේනවා. බක්කුල මහා රහතන් වහන්සේ සේවීම පිණිස ඉදි කරන ලද මෙම බක්කුල සෑය අසිරිය විඳින්න. මේ ඔබ දකින්නේ බක්කුල මහා සෑයේ ප්‍රධාන පියුසම. බක්කුල මහා සෑයේ ප්‍රධාන පියුසම තුළින් සෑ ගර්භයට ඇතුළු වූ පසු ඔබට දකින්නට ලැබෙන්නේ බක්කුල මහ රහතන් වහන්සේගේ ජීවිත කතාව හා ඒකා සංකේ කල්ප ලක්ෂයකට පෙර අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් ඇති වී එදා බක්කුල රහතන් වහන්සේ ප්‍රතිකාර කර සසරේ ප්‍රාර්ථනාවක් කරා තමන්ට කුඩා වූද මහත් වූද රෝගය යන වචනය සසරේ නිවන් දකිනාට අසන්න නොලැබේවා උපනෝපන් හැම ආත්මයකදීම බුදු කෙනෙකුට උදරාබාධයකට ප්‍රතිකාර කර ඒ පින් බල මහිමේ නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. එම පින්බල මහිමේ උන්වහන්සේගේ හැම ආත්මයකම කිසිදු රෝගාබාධයක් ඇති නොවි නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබුවා. උන්වහන්සේගේ ජීවිත කතාව පුංචි දරුවෙකුට වුවත් තේරුම් ගැනීමට හැකි පරිදි සිතුවම් නිර්මාණය කර එය සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ම විස්තර කර තිබෙනවා. මෙහි ගෘහය ඉතාමත් අලංකාර කැටයම් වලින් සමන්විත අතර මට නම් හැඟෙන්නේ දිව්‍ය ලෝකයක් වන ස්ථානයක්. බොහෝ පිරිස් මෙම සෑගර්භය දැකීමට හා උත්තම බක්කුල මහා සෑය වැඳ පුදා ගැනීමට සැදැහැවතුන් පැමිණෙනවා. ඔවුන් හට හිත් තුළ මා දකින්නේ ඒ මහත් ප්‍රීතියක්. අපි දැන් සෑගර්භයේ ඉහළ මාලයට ඇත්තටම ඉතාම අලංකාර දර්ශනයකින් යුක්ත මෙම ඉහළ මාලය
80 රහතන් වහන්සේ හා ධාතු තැන්පත් කර තිබෙන බෝධියකින්ද යුක්ත වෙනවා. ඊටමත් අලංකාර ඒ වගේම හිතට සතුටක් ඒ වගේම මහා නිවිච්ච අත්දැකීමක් ඇති කරන ස්ථානයක් මට හැඟෙන්නේ. බලන්න මේ සෑගර්භයේ ඇති බෝධියේ ඇති අලංකාරය ඊටම ස්වභාවික අලංකරණ ආලෝක රටා සහිතව ඉදිකර ඇති මෙම සෑගර්භය ඔබට දැක බලාගෙන වැඳ පුදා ගන්න පැමිණීම එම අවස්ථාව අත් නොහරින්න මා ඉල්ලා සිටිනවා. මේ දකින්නේ බෝධීන් වහන්සේගේ ඉදිකර ඇති ආකාරය, ඒ වගේම තැන්පත් කළ ඇති ධාතුන් වහන්සේලා හා 80 රහතන් වහන්සේලා වැඩ සිටින අයුරු මේ ඔබ දකින්නේ. ඔබ හොරණ පුරවරයට වන්දනා ගමනක් විනෝද ගමනක් පැමිණෙන්නම් මා ඔබට ඉතා සැඳෑ සිතින් ඉල්ලා සිටින්නේ මේ බක්කුල සෑහ වන්දනා කර ගැනීමට පැමිණෙන්න කියලා. ඉතාමත් අනර්ග ලී කැටයම් හා කොන්ක්‍රීට් වලින් ඉදි කරන ලස්සන දර්ශනය බැලු බැලත දකින්න ලැබෙන්නේ. පුංචි දරුවෝ ඉතාම ප්‍රීතියෙන් සතුටින් කෙලිගිලින් ගත කරනවා මට දැනෙනවා. බක්කුල මහා සෑය ඉතාම ඉන්ද්‍රිය ආස්වාදය ඒ වගේම හිතට මහන්සි සිතුවිලි ඇති කරන මනරම් ස්ථානයක්. අවට පරිසරයක් ඉතා මනස්කාන්ත දර්ශනයක් සහිත හා අලංකාර මූර්ති වලින් සමන්විත වෙනවා. අපි දැන් බක්කුල මාසය වැඳ පුදා ගැනීම අනතුරු ඔබට අලුත් අත්දැකීමක් අරන් එන තුරු නැවත සමුගන්නවා. මා ඔබට මෙවන් සුන්දර අත්දැකීමක් ගෙන එමි. බලාපොරොත්තු වරකාගොඩ පුරාණ රජමහා විහාරයේ බිතු සිතුවම් පිළිබඳ වීඩියෝ ගෙනෙමින් බලාපොරොත්තු ඔබෙන් සමුගන්නවා. Thank you.